ගුඩ් මෝර්නිං යාළුවනේ. අද අපේ ඉතාලියේ දෙවෙනි දවස. දෙවෙනි දවස් අපි ඉස්සෙල්ලම මෝර්නිං බ්‍රෙක්ෆාස්ට් එක ගන්න හදන්නේ. යාළුවනේ අපි දැන් ඉන්නේ මිලන් සෙන්ට්‍රල් රේල්වේ ස්ටේෂන් එක ළඟ. අපි දැන් ට්‍රේන් එක ළඟට ඇවිල්ලා තියෙන්නේ ටිරානෝ වලට යන්න. අපි දැන් ටිරානෝ වලට ආවා. හරියටම අපි මිලාන් වල ඉඳලා ටිරානෝ වලට එන්න අපි ටිකට් ටික අරගෙන දැන් ඇතුළට ආවා. ගුඩ් මෝර්නිං යාළුවනේ. අද අපේ ඉතාලියේ දෙවෙනි දවස. දෙවෙනි දවස් අපි ඉස්සෙල්ලම මෝර්නිං බ්‍රෙක්ෆාස්ට් එක ගන්න හදන්නේ. අරගෙන අපි යන්න තියෙනවා රතු කෝච්චිය. අපි රතු කෝච්චිය යන ගමන් සම්බන්ධ. යාළුවනේ අපි දැන් ඉන්නේ මිලන් සෙන්ට්‍රල් රේල්වේ ස්ටේෂන් එක ළඟ. ටිරානෝ වලට යන්න අපි මෙතනින් තමයි ස්ටේෂන් එක කෝච්චිය ගන්න ඕන. අපි යමු ඇතුළට. යාළුවනේ අපි දැන් ටිරානෝ යන්න මිලාන් වලින් අපි ගත්තා ටිකට් දෙකක් ගත්තා. අප් ඇන්ඩ් ඩවුන් දෙකම අපි ගත්තා. මේ අනිත් එක නම් බෑග් එකේ දාගත්තා ඒක පරිස්සමට. ඉතින් ඒක නිසා ගන්නකොට එකපාරම ගන්න ඒක ලේසියි. මොකද සමහර විට ડોකියුමන්ට් චෙක් කරනකොට ඒක ප්‍රශ්නයක් වුණොත් ඒ නිසා අර ප්‍රූෆ් එකක් විදිහට අපිට පෙන්නන්න අපි ගාව තියෙනවානේ. ඒ නිසා මේ එහෙම ගන්න ඒක අපිට හොඳයි සේෆ්ටි එකට. ඒ නිසා ඒ විදිහට කරන්න අපි යමු. දැන් ටිකට් ටික රංගත්තා. අපි ඇතුළට යන්න ඕන. යන්න හදන්නේ. thank you. දැන් අපි යන්න ඕන ටිරානෝ වලට. ටිරානෝ වලට ට්‍රේන් එක තියෙන්නේ 10:20. 7 වෙනි වේදිකාවට අපි යන්න ඕන. අපි යමු එහෙනම් 7ට. 9 මේ තියෙනවා 7. දැන් ට්‍රේන් එක ළඟට ඇවිල්ලා තියෙන්නේ ටිරානෝ වලට යන්න. අපි ඉස්සරහට යමු. ඉතාලියේ විදුලි කෝච්චියේ අපි මිලානෝ වල ඉඳලා ටිරානෝ වලට යනවා.
Calm invades my veins marrow. Lights flicker, shadows stretch narrow. Hands move distorted in the blurred pain. Echoes of silence driving me insane. Buzz of machines screaming the truth. Colors bleed out in slow motion loops. Chasing the sparks in a world gone gray. Wires tangle, whispers of disarray. Broken glass falling like teardrops. A forgotten map where time stops. Grinding gears where dreams collapse. Caged in the rhythm, can't elapse. Buzz of machines screaming the truth. Colors bleed out in slow motion loops. Chasing the sparks in a world gone gray. Wires tangle, whispers of disarray. Fingers on strings, pulling the thread. Heartbeats pounding from moments unsaid. අපි දැන් ටිරානෝ වලට ආවා. හරියටම අපි මිලාන් වල ඉඳලා ටිරානෝ වලට එන්න හරියටම පැය දෙකමාරයි ගියේ. දැන් ටිරානෝ වලින් අපි ට්‍රේන් එක ගන්න ඕන ස්විට්සර්ලන්ඩ් යන්න. අපි යමු. අපි දැන් ඉන්නේ ටිරානෝ රේල් ස්ටේෂන් එක ගාව. මේ තමයි ටිරානෝ රේල් ස්ටේෂන් එක. අපි තුලට යමු ටිකට් ටික වෙන් කරගන්න. අද පොඩ්ඩක් සෙනග වැඩි අද නත්තල දවස් නිසා. මෙතනින් තමයි අපිට ටිකට් එක වෙන් කරගන්න තියෙන්නේ. අපි ටිකට් ටික අරගෙන දැන් ඇතුළට ආවා. ඔයාලට පේනවා ඇති මේ පැත්තේ තියෙන බර්ලින් එක්ස්ප්‍රස් එක ට්‍රේන් එක. ඒ ට්‍රේන් එක තියෙනවා. ඒකත් රතු පාටම තමයි. මේ පැත්තේ රීජනල් ට්‍රේන් එක තියෙනවා. ඒකත් රතු පාට. මේ දෙකම යන්නේ එකම පාරේ. ඒ වුණාට වෙනසකට තියෙන මේකේ ජැනල් සීල් කරලා තියෙන. මේක අරින්න බෑ ජැනල්. ගාට මේකේ එම නෙමෙයි. මේකේ අර ඔළුව එළියට දාගෙන ජැනලේ අරගෙන ලස්සනට ඒ බටේ ලස්සන බලාගෙන යන්න පුළුවන්. ඒ පහසුකම් තියෙනවා. සීට්ස් ගත්තත් මේක කම්ෆර්ටබල් විදියට තියෙනවා. හැබැයි මේකේ නැහැ සාමාන්‍යයෙන් විදියට තියෙන්නේ. ඉතින් අපි යමු. අපි ටිරානෝ වල ඉඳලා දැන් සන් මොරිස් වලට යන්න පිටත් වුණා ට්‍රේන් එකේ. පැය දෙකමාරක ගමනක් තමයි තියෙන්නේ අපිට. අපි බලමු කොච්චර වෙලාවක් යනවද කියලා. හරියටම අපිට පැය දෙකමාර තමයි කිව්වේ. බලමු.
කළා අපි. ඉවේ. රතු කෝච්චිය ඉවේ යනවා කියලා අහලා තිබුණාට අද තමයි ඇත්තටම මේ wow මේ feeling එක නම් මාරු ඈ පට්ටමත් දෙකීම ස්විට්සර්ලන්ඩ් අයිස් හිම අපි රතු කෝච්චිය අද යනකොට අපිට එක chance එකක් හම්බ වුණා. මොකද දන්නවද? කෝච්චියේ එකම සීට් එක ළඟ එහා පැත්තේ මෙහා පැත්තේ දෙකේම ඉඳලා අපිට පුළුවන්කම ලැබුණා වීඩියෝ කරන්න. ඒක මාරම අවස්ථාවක් අපිට. මොකද සමහර කට්ටියට යනකොට එහෙම chance අඩු හම්බ වෙනවා අඩුයි. ඒ වුණාට අපිට ඒ අවස්ථාව හම්බ වුණා. අපිට දෙපැත්තම වීඩියෝ ගත්තා. කෝච්චිය යනකොට මේ දෙපැත්තම යන ඒ විදිය හොඳට බලා ගන්න පුළුවන් වුණා අපිට. ඒක මාරම අත්දැකීමක් අපිට ලැබුණා. අපි දැන් සන් මොරිස් රේල් ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. ස්ටේෂන් එක හැම තැනම හිමෙන් පිරීලා තියෙන්නේ. සුදු පාටට අපි එනකොට දැක්කා හිම කඳු. ඒ වගේම රේල්වේ ස්ටේෂන් එකෙත් ඒ විදිහටම තියෙනවා. ලිස්සනවා. සම්පූර්ණව හිම තියෙන්නේ. මේ තියෙන්නේ ගඟක්
ගඟ සම්පූර්ණයෙන්ම හිඳිලා තියෙන්නේ. ඒ කියන්නේ මිදිලා. සම්පූර්ණයෙන්ම හිම වලින්ම මිදිලා තියෙන්නේ. වතුර ගල්ලා තියෙන්නේ. අපි දැන් සන් මොරිස් වල ඉන්නේ. සන් මොරිස් රේල් ස්ටේෂන් එක ඉස්සරහා සම්පූර්ණ ගඟ තියෙනවා. ගඟ සම්පූර්ණයෙන්ම හිමට මේ මිදිලා තියෙන්නේ දැන්.